විරාමෙන් අනතුරුව ඔබ නැවතත් 7 වෙනි පැය සමගින් ක්‍රීඩාව අපේ ජීවිතයට කොයිතරම් වැදගත්ද නේද? සමහර වෙලාවට අපි හිතනවා අපිට සෞඛ්‍ය සම්පන්නව ඉන්න, ශක්තිමත්ව ඉන්න, ජීවිතේ දිනන්න, අභියෝග ජය ගන්න මේ හැම අවස්ථාවකදීම ක්‍රීඩාව අපේ ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවකීන් වෙනුවෙනුත් මේ ක්‍රීඩාව කියන දේ අපිට මගහරින්න බෑනේ. රාජ්‍ය සේවකයාත් කියන්නේ මිනිස්සෙක්. ඉතින් ඔවුනුත් ක්‍රීඩාවත් එක්ක ගොඩක් බැඳී ඉන්නවා සහ ඔවුන්ගේ ජීවිතේ පුරාවට මොන වැඩ කටයුතු තිබ්බත් මේ ක්‍රීඩාව එක්ක එකතු වෙන්න, ක්‍රීඩා කරන්න, ඒ හැම අවස්ථාවකදීම ඔවුන් සම්බන්ධ වෙනවා. විශේෂයෙන් අපි අද දවසේදී රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවකයා මේ සම්බන්ධයෙන් එකතු කර ගැනීම, ඔවුන්ගේ අභිප්‍රේරණය කොයි ආකාරයෙන්ද රාජ්‍ය සේවකයා මේ ක්‍රිකට් සංගමයත් එක්ක එකතු වෙලා ශක්තිමත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ, මේ පිළිබඳවයි අපි අද දවසේදී මේ අඩහෝරාව තුල කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි අද ආරාධනා කරා කතා කරන්නට MKC නාලක මහත්මයා, ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණාගාර කාර්මික විද්‍යාඥතුමා, ශ්‍රී ලංකා ජාතික රෝහලේ තමයි සේවය කරන්නේ. ඒ වගේම ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය. අයිබෝන් සුබ දැසනක් ඔබ පිළිගන්නවා. අයිබෝන්. මම සාකච්ඡා වෙනුවෙන් ප්‍රවේශයක් ගන්න මේ විදිහට ආරම්භ කරන්න. විශේෂයෙන් මම ක්‍රීඩාව ගැන මුලින් සඳහන් කරානේ. කොහොමද අපි ක්‍රීඩාව අපේ ජීවිතේට කොයිතරම් වැදගත් වෙනවද කියලා. ඇත්තටම මේ රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයට ඈත ඉතිහාසයක් තියෙනවා. අපි ඉතිහාසයෙන් පටන් ගමු. ඔව්. මම ඒකට කලින්මත් පොඩි අවස්ථාවක් දෙන්න. අද දවසේ මමත් අපේ සභාපති කමල් පුෂ්ප කුමාරම තමයි මේ වැඩසටහනට සහභාගී වීමට හිටියේ. එතුමා තමයි දැන් අපේ ජාතික අන්ඩර් 19 19 15 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මැනේජර් විදිහට කටයුතු කරන්නේ. අද එතුමාට ඉතාම කාර්යබහුල කාලයක් ක්‍රිකට් පරිපාලකයෙක්. ඔව් නිසා ශ්‍රී ලංකා පොලිසියට 2023 සහ 25 දී ප්‍රීමියර් ක්‍රිකට් වල ශූරතා කීපයක් දිනා ගන්න හම්බුණා. ඒ නිසා ඔහු නැතුවයි මට අද මේක කරන්න වෙන්නේ. ඔහුවත් මතක් කරමින් මම මගේ කතාව ආරම්භ කරන්න. දැන් අපි රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරපුවහම මේක ලෙදර් බෝල් ක්‍රිකට් ඇසෝසියේෂන් එකක්. මේක පටන් ගත්තේ 1907. දැන් මම කැමති මේක පටන් ගන්න හේතු වෙච්ච ඒ කාලේ තිබුණු තත්ත්වයක් එක්ක යම්කිසි වචන කීපයක් කතා කරන්න. මොකද ඒ කාලේ ඒක රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය පටන් ගන්න පෙර ආතුව කියන්නේ ඉංග්‍රීසි පාලනය 1796 ලංකාවට ආවන් පස්සේ 1815 දී ලංකාව යටත් කරගත්තන් පස්සේ ඒගොල්ලෝ ලංකාවේ වතු වගාව ගැන විශාල උනන්දුවක් දැක්වුවා. ඒතකොට මුලින්ම කෝපි වගාව, ඊට පස්සේ තේ වගාවට ඇවිල්ලා පැරණිම පින්තූරයක් නෙත් තියෙන්නේ අපිට පුළුවන්. මේක තමයි මේ රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය ආරම්භ කරපු ඒ කාලේ හිටපු සිවිල් ඔෆිසර්ස්ලා. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් වගේ අය. මම මේක ගැන විස්තරයක් කියන්නම් ඉදිරියේ පටන් ගත්ත එක තමයි මම මේ කතා කරන්නේ. එතකොට ඒ වතු වගාවත් එක්ක උඩරට ප්‍රදේශයේ විශාල බ්‍රිතාන්‍ය ජාතික ප්‍රමාණයක් එකතු වුණා ඉහළ පැලැන්තියේ. ඒතකොට ඒ නිසා උඩරට යම්කිසි ක්‍රීඩා සංගම් කීපයක් ඇති වුණා. ඊට පස්සේ යුද හමුදාව ස්ථානගත වුණා ලංකාවේ හැමතැනම. ඒ විශේෂිත බලකා කීපයක්. ඒ නිසා යුද හමුදා පිරිස වැඩි වුණා. ඊටත් පස්සේ ඒ දෙගොල්ලොන්ගේ ක්‍රීඩා මට්ටම් වලට ඒගොල්ලෝගේ පටන් ගත්ත දැන් උදාහරණයක් විදිහට පළවෙනිම ක්‍රිකට් තරඟයේ තිබිලා තියෙන්නේ CCC ක්‍රිකට් කණ්ඩායම සහ මැලේ ක්‍රිකට් කණ්ඩායම අතර 1830 ගණන් වල වගේ. එතකොට එතනින් පටන් ගත්ත දේ තමයි ලංකාවට ආభాෂයක් විදිහට ආවේ. හැබැයි ඊටත් පස්සේ අපේ රටේ තව පෙරලියක් සිද්ධ වුණා. ඒ තමයි මේ පාසල් පටන් ගත්ත කතෝලික පාසල් ගොඩක්. ඒ කියන්නේ පාසල් 1329 ඒ දවස්වල විවෘත වුණා ලංකාවේ. බෞද්ධ පාසල් 142යි, මුස්ලිම් පාසල් 4යි, හින්දු පාසල් 45යි, කතෝලික පාසල් 1018ක්. ඒ නිසා විශාල ඒ කියන්නේ 1,20,000ක් පමණ ශිෂ්‍ය කණ්ඩායමක් ඒ කාලේදී ඒ අධ්‍යාපනයට එකතු වුණා. ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන උගත් මට්ටමකට ආපු අය ක්‍රීඩා පිළිබඳ විශේෂ අවධානයක් යොමු වෙච්ච කාලයක් ඒ. එතකොට වතුවගාව, ඊට පස්සේ යුද හමුදාව, ඊට පස්සේ මේ පාසල් පටන් ගැනීම, ඊට පස්සේ ඒ පාසල් වලින් එන අයට සිද්ධ වුණා තමන්ගේ අනාගත ක්‍රීඩාවල් මොන විදිහට වෙන්නේ කියන එක ගැන තීරණයක් ගන්න. ඒ නිසා තමයි අපි කතා කරන බොහෝ බ්ලූම්ෆීල්ඩ්, NCC, CCC වගේ ක්‍රිකට් මේවා එක එක කුලක අනුව. ඒ කියන්නේ සමහර ඒවා ජාතිකත්වය අනුව හැදුනා, සමහර ඒවා ආගම අනුව හැදුනා, සමහර ඒවා භාෂාව අනුව හැදුනා. එහෙම කොටස් කීපයක් හැදිලා තිබුණා ක්ලබ්ස් ඊට කලින්. ඒතකොට මේ ශිෂ්‍යයෝ ඇවිල්ලා තමයි මේකට සම්බන්ධ වෙලා ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ජනප්‍රිය වුණේ. ඊට පස්සේ 1892 විතර පස්සේ
දැන් අපි කතා කරන මේ ශ්‍රී ලංකා පරිපාලන සේවය ඉස්සර කියන සිවිල් සේවාව කියලා. සිවිල් සේවාව සඳහා බ්‍රිතාන්‍යය විසින් විශේෂිත උපක්‍රම යොදලා මේ ලංකාව සහ ආසියාතික දකුණු ආසියාතික රටවල් ගොඩකට සිවිල් සේවා නිලධාරීන් පත් කරා. ඒතර ඒ පත් කරනකොට 1998 ඉඳලා 1915 වෙනකොට සිවිල් සේවකයෝ 25ක් විතර පත් වෙන ලැබුවා ලංකාවේ. ඒ 25 ඡායාරූපය තමයි අපි අර දැක්කේ. මුලින්ම දැක්කේ. ඔව්. ඒගොල්ලෝ තමයි රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය 1907 එතනින්ද කීප දෙනෙක් තමයි හදන්න පටන් ගත්තේ සාමාන්‍ය අය එකතු කරලා. ඒගොල්ලෝ ගහපු පළවෙනිම මැච් එක තමයි ෆොටෝ එක තියෙන්නේ. වැන්ඩසේ කියලා ලෝක පුරාම ක්‍රිකට් ටීම් අරන් ගිය ඔස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය සම්භාව්‍යයෙන් ජාතිකයෙක් හිටියා. එයාගේ ටීම් එකත් එක්ක ගහපු මැච් එකේ ෆොටෝ එකක් තමයි ඔය. ඔක තමයි අපේ ඉතිහාසයේ රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයට අදාළව තියෙන පැරණිම ඡායාරූපය අපේ ආරම්භ කරපු සභාපති ලේඛනයේ ඔක්කොම ඉන්න. හොඳයි. නාලක මහත්මයා දැන් විශේෂයෙන් මේ රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයට මම හිතන්නේ මේ වෙද්දි වසර 100කටත් වැඩි ඉතිහාසයක් තියෙනවා. එතකොට මේ වෙද්දි කොහොමද මේ තරඟ පැවැත්වීම සහ රාජ්‍ය සේවකයා එකතු කර ගැනීම සිදු වෙන්නේ? ඔව් ඒක මෙන්න මෙහෙම සිද්ධ වෙනවා. දැන් රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය කියන්නේ අපි දකින තරම් ලේසි සාමාන්‍ය ක්‍රීඩා සංගමයක් විදිහට තියෙන එකක් නෙවෙයි. මොකද මේක නිල බලයෙන් ඉතා විශාල දැවැන්ත කාර්යභාරයක් කරපු මේ රටේ හිටපු ආයතනවල ඉහළ ප්‍රධානීන් තමයි එකතු වෙලා මේ වැඩේ අවුරුදු 100ක් එන්න බෑ මේකට. හරි අමාරුයි. එතකොට ඒ කාලේ 1907 පටන් ගත්ත මේ වගේ සාමාන්‍යයෙන් ABCD ඩිවිෂන් 4ක් ගහලා තියෙනවා. එතකොට ඒ මැච් තියලා තියෙන ලීග් ක්‍රමයට. ඒ කියන්නේ දින දෙකේ මැච් තියලා තියෙන්නේ. දවල් සමහර ඒවා 12ට පටන් අරන් ගහලා තියෙනවා. එහෙම. එතකොට ඒ අතර ලංකාවේ ප්‍රබල ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ගහපු ගොඩක් ප්ලේයර්ස්ලා අතර ඉන්නවා. විශේෂයෙන්ම ඩොක්ටර් සීඑච් ගුණසේකර ඔබට SSC ක්‍රිකට් ක්ලබ් එකට ගියොත් පෙනෙයි. ඒතර එක ගේට්ටුවක් කොහොම වෙනව නම් කරලා තියෙනවා. තව ඉන්නවා අපි දන්න ඩොක්ටර් HI ගුණසේකර කියලා. එහෙම ගොඩාක් මට නම් ගොඩාක් තියෙනවා මේ කියන්නේ කිව්වොත් විශාල මේකක් තියෙනවා. නමුත් හොඳ ක්‍රිකටර්ස්ලා ඒ කාලේ සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඒතර ඒගොල්ලෝ ලංකාවේ ඕල් සිනෝ ඒ කියන්නේ සිලෝනිස් කියලා ටීම් වලට තමයි ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ. ඒ සෙල්ලම් කරනට අමතරව රාජ්‍ය සේවා වලට ගොඩක් ආයතන වලට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ වැඩ කරනවා. මම ඔබතුමාට කිව්වොත් ඉස්සර ගහපුවා තමයි පොලිස් ප්‍රිසන් එක්සයිස් CMC රේල්වේ පෝස්ටල් ගවර්න්මන්ට් ප්‍රින්ටිං කස්ටම්ස් සර්වේ එඩියුකේෂන් මෙඩිකල් ඩිපාර්ට්මන්ට් පබ්ලික් වර්ක් ඩිපාර්ට්මන්ට් ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් කොළඹ මියුසියම් හාබර් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් ඔය වගේ ගොඩාක් තියෙනවා මේ ඒ කාලේ ගහපු ඒවා. නමුත් දැන් වෙනකොට මේකෙන් තාම ටීම් 15ක් විතර ගහන අවුරුදු 100කට වඩා ක්‍රිකට් ගහන ටීම්ස් තියෙනවා. එක දිගටම. ඔව්. නොකඩව ගහන තියෙනවා. ඒ අතරතුරේ 40ක් 50ක් විතර අවුරුදු 60කට කලින් ආපුවා තියෙනවා. තව 120ක් විතර මේ මෑතකදී එකතු වෙච්ච ඒවා තියෙනවා. ඒතකොට දැන්ට අපි සාමාන්‍ය වර්ෂයකට ක්‍රිකට් මැච් 650ක් 700ක් විතර ගහනවා. ඒක ලොකු වැඩසටහනක් අපි කරනවා. මොකද අපේ සම්පූර්ණ අපි යපන්නේ මේ අපේ පැවැත්ම තරඟ පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිට ලොකු වැඩ කොටසක් ඒගොල්ලෝ කරලා දෙනවා අපේ මේ යන ගමනට. අපිටත් යම් අභියෝග තියෙනවා ඉස්සරහට මම හිතනවා අපි ඒ ඉස්සරහට කතා කරමු. හොඳයි දැන් වර්තමානයේ ගත්තොත් එimhe රාජ්‍ය සේවයට බොහෝමයක් දෙනෙක් අලුතින් එකතු වෙලා ඉන්නවා. තරුණ පරම්පරාව එකතු වෙලා ඉන්නවා. රාජ්‍ය සේවකයා මොන ආකාරයෙන් මොන කාර්යබහුලත්වයේ තිබ්බත් මම හිතනවා ක්‍රීඩාවත් එක්ක අනිවාර්යෙන් එක් විය යුතුයි කියලා. දැන් සම්බන්ධ කර ගැනීම ඔබතුමාලා එක්ක එකතු කර ගැනීමට මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ? ඔව් දැන් අපි සාමාන්‍යයෙන් වාර්ෂික ක්‍රිකට් කැලෙන්ඩරයක් තියෙනවා අපේ සෙල්ලම් කරන. දැන් අපි ඉස්සරම ගැහුවේ 2 day match. දැන් ගහන්නේ 50 over match සහ T20 අලුත් මේ විදිහට අපි යනවා. හැම රාජ්‍ය ආයතනයකටම තමන්ට කැමති ටීම් එකක් හදාගෙන ඉදිරිපත් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ රාජ්‍ය ආයතනයට තියෙනවා තමන්ට මේකේ වියදම දරා ගැනීමේ ගැටලු. දැන් අපි ඉදිරියේ තියෙන අභියෝග තමයි මේක මේ අවුරුදු 40කට කලින් සිද්ධ වුණා. ක්‍රිකට් මැච් එකට යන වියදම සාමාන්‍යයෙන් එන අතිවිශාලයි. රුපියල් 40000ක් අවම වෙනවා. එයින් වැඩිට තමයි ඉතුරු ටික යන්නේ. ඒතර සමහර රාජ්‍ය ආයතන තියෙනවා ඒක වියදම් කරලා ගහන්න පුළුවන් අය. මොකද මේ සිරිත්තුරු ක්ලබ්ස් තියෙනවා දැන් පොලිස් ප්‍රිසන් හෙල්ත් වගේ ඒවා. ඒගොල්ලන්ට සල්ලි හොයාගෙන ගහන්න පුළුවන්. නමුත් සමහර ක්ලබ්ස් තියෙනවා ඒගොල්ලන්ට සල්ලි හම්බෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ සමහර ක්ලබ්ස් යම්කිසි අසීරුතාවලට ලක් වෙලා තියෙනවා. අපි දැන් උත්සාහ ගන්නවා මේ වසරෙන් පස්සේ 2026 දී විශේෂිත වැඩසටහන් කිහිපයක් මේ ක්‍රියාත්මක කරන්න වෙනුවෙන්. නමුත් අපිට සෑහෙන මහන්සි වෙන්න වෙනවා ඒ වැඩ කොටසට.
මොකද අපේ බලාපොරොත්තුව තියෙන මේ අවුරුදු 100ක් කොහොම හරි ආවා. තව 100ක් තල්ලු කරන්න ජවය දෙන එක තමයි අපේ තියෙන මේ එක. මොකද දැනට රාජ්‍ය සේවක ක්‍රිකට් සංගමයට මම එකතු කරා තරුණ කණ්ඩායම්. ඒ කියන්නේ වයස සාමාන්‍යයෙන් 40 හා ඒට ආසන්න අය. ඉතින් ඒගොල්ලෝ බොහොම දක්ෂව වැඩ කරනවා. ඒගොල්ලෝ කාලයත් එක්ක මම හිතන්නේ ගොඩක් දේවල් ඉගෙන ගනී. දැන් සමහර දේවල් තියෙනවා ඒගොල්ලන්ට වයස නිසා සමහර දේවල් තේරුම් ගන්න බැරි. ඒ වගේම අත්දැකීම් අඩුකමේ ප්‍රශ්න. නමුත් අපි වැඩිහිටියෝ විදියට වයස්ගත අය විදියට අපේ යුතුකම තමයි ඒවා ටිකක් ඉවසලා ඒගොල්ලෝ කැමති වුණත් අකමැතිවත් හරි රූට් එකේ තියන්න. මොකද උදාහරණයක් විදියට මම මේකට එනකොට බොහොම තරුණ කාලේ එනකොට සභාපතිතුමා හිටියේ ජයන්ත පරණාතල කියලා ශ්‍රී ලංකා ටීමේ ගහ පොලිස් නිලධාරියෙක්. එතුමා ASP කෙනෙක්. එතකොට එතුමා බොහොම තද බල සභාපතිවරයෙක්. මේ ඡායාරූපය මේ ඡායාරූපයේ තියෙන මේ අපේ දැන්ට ඉන්න තරුණ එක්ස්කෝ නිලධාරීන් ටික මේ ඉන්නේ. ඒතකොට මේගොල්ලෝගේ අතර ගොඩාක් දක්ෂතාවය තියෙන අය ඉන්නවා. මම හිතන්නේ මේගොල්ලෝ තව අවුරුදු 10 අපි නැති වෙනවා. ඒ 10 දිහා බලලා තමයි මේගොල්ලන් ටික මම ඉස්සරහට ගෙනාවේ. ඉතින් ඒගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ ඒගොල්ලෝ වගකීම තියෙන දැන් නෙමෙයි. තව අවුරුදු 10කින් මේගොල්ලෝ එක්ක වෙලා කොහොමද යන්නේ කියලා. මොකද ඒ විදිහට හදපු නිසා තමයි මේක අවුරුදු 100ක් ආවේ. දැන් මම ඉන්න කාලෙදී වැඩ ඉවර වෙන්න නෙමෙයි තියෙන්නේ. නැත්නම් අපේ සභාපතිතුමා ඉන්න කාලෙදී ඉවර වෙන්න නෙමෙයි තියෙන්නේ. අපි හැමතිස්සම පරමාර්ථය වෙන්න ඕන දෙයක් පවත්වාගෙන යාම සඳහා ඊළඟ ජෙනරේෂන් එක හදන එක. ඒ ජෙනරේෂන් එකත් ඒක තේරුම් ගන්න ඕන අපේ වගකීම තියෙන දැන් නෙමෙයි හරි වගකීම තියෙන ඉස්සරහට. ඒකට හැදගහන්න ඕන. හොඳයි නාලක මහත්මයා මම තවත් ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්නම් මේ විශේෂයෙන් රාජ්‍ය සේවකයා ක්‍රීඩාවට යොමු වීම රාජ්‍ය සේවයේ ඵලදායී වීමට කොහොමද බලපාන්නේ? අනිවාර්යෙන්ම. දැන් ඔබට පැහැදිලිව කියන්න ඕන කාරණයක් තියෙනවා. අතීතයේ ඉඳලා අපේ රටේ සිවිල් සේවාව, යුද හමුදාවට, වෛද්‍ය සේවාවට ගන්න අයට ක්‍රීඩා හැකියාව තමයි බැලුවේ. ප්‍රධානම. වෛද්‍ය සේවාවට කෙනෙක් ඇතුල් වෙනකොට ලොකු ශාලාවක් තියලා ඒ ශාලාව යහ කෙළවරින් අනිත් කෙළවරට සහතික ටික අරගෙන ඇවිදගෙන එන්න ඕන. දෙපැත්තේ කට්ටිය බලනවා. බලලා ඒක ඇවිදින එක හැසිරෙන එක ඔක්කොම ටික බලලා තමයි ක්‍රීඩා සහතික තමයි ඉස්සෙල්ලා බලන්නේ. ඊට පස්සේ තමයි ආව මෙඩිකල් කොලෙජ් එකට යොමු කරන්නේ කොයි විදිහටද මෙයා හොඳ වෙන්නේ කියලා. ඒක එහෙමයි කීර්තිමත් වෛද්‍යවරු වුණා සහ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා. ඒතකොට ඒකේ ගන්න තියෙන පාඩම තමයි අපි තුල ක්‍රීඩා හැකියාව තියෙනවා නම් ක්‍රීඩා කිරීමම නෙමෙයි ක්‍රීඩා හැකියාව කියන්නේ. ක්‍රීඩාව වින්දනය, ක්‍රීඩා කරන තියෙන කැමැත්ත, තව කෙනෙක් වෙනුවෙන් අවස්ථාව දෙන එක සහ සම්පූර්ණ වශයෙන් ඒක අපේ ජීවිතේ කොටසක් විදිහට කරන්න පුළුවන් නම් කෙනෙක්ට ඔහු අනිවාර්යයෙන් හොඳ රැකියාව කරනවා. ඒ ගැන මට කතා කරන්න දෙයක් නැහැ. මට ක්‍රීඩා කරන කිසිම නරක මිනිස්සෙක් මට මෙතෙක් හම්බෙලා නැහැ. මගේ දැන් මම අවුරුදු 1991 ඉඳලා මම රාජ්‍ය සේවක ක්‍රිකට් සංගමේ ඉන්නේ. තාම මට එහෙම ක්‍රීඩා කරන අදක්ෂම ඒ කියන්නේ වැඩ කරන්න දෙන මිනිස්සු හම්බෙලා නැහැ. ඒගොල්ලෝ ගොඩක් අතිරේක වැඩ කරන. ඒ නිසා රාජ්‍ය සේවාවට ඇත්ත වශයෙන් පත්වීම දෙනකොට අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට ඒ කතිකාව ගෙනියන්න මේ පොදුවේ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ කියලා මම ඒක අදහස් කරන අනිත් අයට දෙන්න එපා කියන එක නෙවෙයි. නමුත් විශ්වාසනීයත්වය සහ වගකීම කියන එක බය නැතුව බාර දෙන්න පුළුවන් කණ්ඩායමක් තමයි ක්‍රීඩකයෝ. හරි. ඔබතුමා මේ කතාව මෙහෙම කරනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ අනේ අපිට මේ ක්‍රීඩා කරන්න ක්‍රිකට් ගහන්න වෙලාව තියෙනවා. රාජ්‍ය සේවකයන් මේක බලාගෙන ඉන්න අයත් හිතන්න පුළුවන්. අපිට වෙලාව දිනවා. අපි හරි කාර්ය බහුලයි. අපිට එදිනෙදා පවුලේ වැඩ කටයුතු මේ දේවල් එක අපිට ක්‍රීඩාවත් එක්ක එකතු වෙන්න විදියක් නැහැ. මේ අයගේ ඔළුව අපි වෙනස් කරන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම. දැන් ඔය ප්‍රශ්නේ එන්නේ ක්‍රීඩකයන්ට නෙවෙයිනේ. දැන් ඔය ප්‍රශ්නේ එන්නේ පුද්ගලික අභිමතාර්ථ 180ක් විතර ඔළුවේ තියාගෙන ජීවත් වෙන අයට. දැන් අපි කල්පනා කරනවා අපි පැය 24කින් අපි පැය 8ක් 9ක් ඔෆිස් එකේ ඉන්නේ. රාත්‍රී බුදිය ගන්නවා ගෙදර ගියත් ගෙදර ඉන්න පැය 3යි 4යි අපි සජීවව ඉන්න ඔෆිස් එකේ. එතකොට අපේ ධාරිතාව උපරිමයෙන් දෙන්න ඕන අපි ඇහැරලා ඉන්නකොටනේ. එහෙනම් ඇහැරලා ඉන්න වැඩි වෙලා ඉන්න ඔෆිස් එකේ නැත්නම් වැඩ කරන තැන. එතකොට අපි නිරායාසයෙන් පුරුදු වෙන්න ඕන අපි වැඩ කරන තැනට සාධාරණය කර. මම වැඩ කරන තැන දිනු කරන එක තමයි මගේ ජීවිතයේ පළවෙනි ටාගට් එක මගේ නම්. මම හිතන්නේ ගොඩක් එහෙමයි ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ක්‍රීඩාවට බොහොම සම්බන්ධයි. මම ඒක හොඳටම දැකලා තියෙනවා. එතකොට රාජ්‍ය සේවකට ක්‍රීඩා කරන්න බැරි නෑ. දැන් ඔය කල්පනා කරොත් යුරෝපීය රටකට ඒගොල්ලන්ට ක්‍රීඩා කරන්න පැය ප්‍රමාණයක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඊට අමතරව අපේ තියෙනවා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශම වැඩ කරන හින්දා අපේ තියෙන බෝඩ වෙන රෝග වැළැක්වීම. දැන් අපි බෙහෙත් ගන්න එක නෙමෙයි අපේ අලුත් පරමාර්ථය. අපේ පරමාර්ථය රෝග හැදෙන්න කලින් ඒක ප්‍රිවෙන්ෂන්ස්. ඒ කියන්නේ වළක්වා ගැනීම සඳහා උපාය මාර්ග දියත් කරන එක. අපි ඉස්සරහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහටත් මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ කොටස්කරුවෙක් නෙමෙයි නිකන්
පංගුකාරයෙක් වෙන්න. පංගුකාරයෙක් කොටස්කාරය අතර වෙනසක් තියෙනවා. පංගුකාරයෙක් වෙන්න අපි ඇමතුමාත් එක්ක ඉදිරි සාකච්ඡා කරලා ලොකු වැඩසටහනක් ගෙනියනවා ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රය දියුණු කරන්න. හැබැයි ඕනම රාජ්‍යාංශයෝ පෞද්ගලිකාංශයෝ කොහේයෝ හොඳට ක්‍රීඩාවට කැමති ඒක විදිහට දක්ෂයෝ හැමතැනම හොඳට වැඩ කරනවා. ඒක පෞද්ගලිකාංශෙත් එහෙමයි රාජ්‍යාංශෙත් එහෙමයි කොහෙත් එහෙමයි. එතකොට ඉගෙන ගන්න ඕන රාජ්‍ය සේවකයෙක් අපි කොහොමද අපේ ශරීර සෞඛ්‍ය සඳහා ක්‍රීඩාවක් කරමින් රස්සාවත් හොඳට කරලා මේ අවුරුදු 100කට අඩු කාලයක් ජීවත් වෙන්න තියෙන එක සතුටින් ජීවත් වෙන්න කියලා. හොඳයි. රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ ඉදිරි සැලසුම් සහ බිමතාර්ථ මොනවද? අපිට තියෙනවා සැලසුම් කීපයක්. දැන් පළවෙනි දේ තමයි දැන් අපි මේක අවුරුදු 100ක් ආවනේ. දැන් අපි දැන්ට සෙල්ලම් කරනවා සාමාන්‍ය මැච් 600ක් 750ක් අතර ප්‍රමාණයක් වාර්ෂිකව. එතකොට අපේ ප්ලේයර්ස්ලා මුණ දෙන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව දෙන නායකත්වයක් රාජ්‍ය ආයතනවල ගොඩක් තැන්වල නැහැ. එතකොට ඒකට හේතුව ඒ නායකත්වයේ ක්‍රීඩා කරලා නැති නිසා. මේක හොඳ සැලකිල්ලෙන් අපි ගන්න ඕන. නමුත් 91 මම එනකොට මාව ගෙනල්ලා දැම්ම ග්‍රවුන්ඩ් එකට අපේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ DG ගෙනල්ලා බැස්සෙව්වේ. මාව ග්‍රවුන්ඩ් එකට යොමු කරලා ඉහළම නිලධාරීන්. නමුත් එවැනි තත්ත්වයක් අද නැහැ මේ කිසිම රාජ්‍ය ආයතනයක ගොඩක් තැන්වල නැහැ. සමහර තැන්වල තියෙනවා. පළවෙනි දේ තමයි ක්‍රීඩාව සඳහා යොමු කිරීම. ඒ යාන්ත්‍රණයට යොමු කිරීමේ වගකීමක් තියෙන රාජ්‍ය ඉහළ නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න ඕන. ඒක අපිට අවශ්‍යයි. මොකද මේ අපේ ක්‍රීඩකයන්ට නිවාඩු ඕන ඒකට. ක්‍රීඩාවට යන්න ඕන. දැන් ඔබ හිතන්න ඔබගේ ITN ආයතනයේ කවුරු හරි ක්‍රීඩකෙක් ඉන්නවද? ක්‍රිකට් ගහන එකෙක් මේ ඉන්නවා. එයා බොහොම හොඳ ප්‍රසන්න මිනිස්සෙක්. එතකොට එයා මට පේන විදිහට එයා බොහොම කම්මැලි නැතුව මැච් ගහන්න දවසට මැච් ගැහුවට අනිත් දවසේ වැඩියෙන් වැඩ කරනවා කියලා මට තේරෙන මේ හිටපු පැය කාල භාගෙදී. ඉතින් ඒක වෙන කෙනෙක්ගෙන් මට ඒක තේරුන්නේ නැහැ. වෙන කෙනෙක් හොඳ නැහැ කියන එක මම කියන්නේ. මේක තමයි ක්‍රීඩකයන්ගේ වෙනස. ඒගොල්ලන් අපිට මෙහෙවන්න ලේසි. ඒ නිසා ප්‍රධාන විදිහට මේ පාලනය කරන අය දැනගන්න ඕන තමන්ගේ අංශවල ඉන්න මිනිස්සුන්ගේ ක්‍රීඩාව සඳහා යොමු කරන හේතු දෙකක් තියෙනවා. එකක් බෝන වෙන රෝග වළක්ව ගන්න. අනිත් එක ආයතනයට ඒ කට්ටියකින් ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඒක අපේ එක සැලැස්මක්. දෙවෙනි සැලැස්ම විදිහට අපි කල්පනා කරන්නේ දැන් සෞඛ්‍ය අංශයට මට ඕන තරම් ඇමතුමාට කියලා හොඳ ක්‍රීඩකයෝ ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැම ඇමතුමාම අපිට ආවහම මේ ඇමතුමත් අපිට අරන් දෙනවා ක්‍රීඩකයෝ. මගේ අරමුණ තියෙන්නේ මේ අවුරුද්දේදී අපි ජනාධිපතිතුමත් එක්ක අපේ තායික ප්‍රධාන සූතියන්න බලාපොරොත්තු වෙනවා. 2025 අවෝඩ් සෙරමනි එක. එතුමා හරහා අපිට රාජ්‍ය යාන්ත්‍රණයට කාවද්ද ඕනකම තියෙනවා යම් ප්‍රතිශතයක් ක්‍රීඩකයන්ට දෙන්න පත්වීම ගැනීමේදී. එතකොට මට මගේ ටීම් එක හොඳට හදාගත්තොත් මට දිනන්න පුළුවන්. ඒක නෙමෙයි මගේ පරමාර්ථය. මුළු සමස්තයටම ගත්තාම මුළු රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් ITN එකේ ක්‍රීඩකයෝ 10ක් 12ක් විතර මැච් එකක් ගහන්න යන්න පුළුවන් නේ. ඒ වගේ හැම තැනකටම අඩු වශයෙන් ක්‍රීඩකයෝ 5ක් 6ක් ගන්න ක්‍රමවේදයක් ඒක දීර්ඝව සාකච්ඡා කරලා ඒ වැඩේ කරන්න ලොකු උවමනාවක් තියෙනවා. ඒක අපි ඉදිරි වසරේදී අපි ජනාධිපතිතුමත් එක්ක ඒ වැඩසටහන කරන් පස්සේ අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි අපිට දැන් අවුරුදු 120ක් තිබුණත් තාම අපිට ග්‍රවුන්ඩ් එකක් නැහැ. ඉන්න පැවිලියන් එකක් නැහැ. ඒකට විවිධාකාර හේතු තියෙනවා. ඒක අපි මෙතනදී කතා කරනවට වැඩිය ඒකත් අපි निराකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා එහෙම. ඊට පස්සේ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් අපිට ගොඩක් ආධාර කරනවා. අපේ බලාපොරොත්තුවක් තියෙනවා දැන් තව තියෙනවා අපේ මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් එක. ඊට පස්සේ නැෂනලයිස් ක්‍රිකට් ඇසෝසියේෂන් යුනිවර්සිටි ඩිෆෙන්ස් එහෙම ඇසෝසියේෂන් හයක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ යටතේ ඡන්ද තියෙන. ඉස්සර රොබර්ට් සේනානායක ට්‍රොෆි කියලා ටූර්නමන්ට් එකක් තුන 70 ගණන් වල. එතකොට අපේ රටේ හිටපු ප්‍රධාන දේශපාලනඥයෝ ගොඩක් හොඳ ක්‍රිකටර්ස්ලා. ඒගොල්ලෝ පටන් ගත්ත ටූර්නමන්ට් එකක්. ඒක නැවත ක්‍රිකට් බෝඩ් එක හරහා සක්‍රිය කරගැනීමේ උවමනාවක් අපිට තියෙනවා. මොකද ඒකට හේතුව අපේ ඉන්නවා දැන් ක්‍රිකටර්ස්ලා 1900ක් විතර අපේ රාජ්‍ය සේවකයේ සෙල්ලම් කරනවා. නමුත් ඒ කට්ටියට හොඳ අවස්ථාවක් දෙන්න අපේ ටීම් එකක් හදලා නැෂනලයිස් එකක් ටීම් එකක් හදලා මේ යුනිවර්සිටි ටීම් එකකුත් හදලා ඊට පස්සේ මර්කන්ටයිල් ටීම් එක හදලා ඔය අතර අලුත් තරගාවලිය පටන් ගන්න අපිට උවමනාවක් තියෙනවා. මම හිතන්නේ අපිට ඒ සාකච්ඡා අපි දැන් ලබන වෙලාවදී පටන් ගන්නවා. ওই ටික තමයි අපිට තියෙන දැනට ප්‍රධාන මේ අවශ්‍යතා සාරමුණු දේවල් ටික. හොඳයි. අපි අද දවසේදී ඉතින් සාකච්ඡා කරේ විශේෂයෙන් මේ රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සහ ඒ ආශ්‍රිත බැඳුණු කාරණා කිහිපයක් පිළිබඳව කොහොමද රාජ්‍ය සේවකයා ක්‍රීඩාවත් එක්ක එකතු කරගන්නේ, ඒ වැඩපිළිවෙල කොහොමද ඉදිරියට අරයි යන්නේ කියන කාරණේ පිළිබඳව ඒ දේවල් සාකච්ඡා කරන්න අපත් සමග සම්බන්ධ වුණා MKC නාලක මහත්මයා, ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණාගාර කාර්මික විද්‍යාඥ
ශ්‍රී ලංකා ජාතික රෝහල ඒ වගේම ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමේ බෙහෙවින්ම ස්තුතියි අද අපත් සමගින් සාකච්ඡා කරන්නට එකතු වුණාට. එhmenan අපි සූදානම් හෙටත් උදේ 7ට 7 වෙනි පැයට කතා කරන්න. අද දවසේදී වැසි සහිත කාලගුණයක් තියෙන. ඉතින් ඔබ පරිස්සම් වෙන්න මගතොට යනකොට ඒකත් ඔබට මතක් කරන ගමන් එhmenan පරිස්සමින් ඉන්න ටේක් කෙයා. ආයිබෝවන්.